ආදරය මත හුස්මක් තියන්න. සෙනෙහසකට අරුතක්. සෙනෙහසකට අරුතක්. අයිබෝවන් සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් ආදරණීය ඔබට. වෙනද වගේම ඔන්න අදත් ආදරණීය වැඩසටහන ඔබෙත් මගේත් ආදරය ගැන කතා කරන ආදරණීය වැඩසටහන සෙනෙහසකට අරුතක් මේ විදිහට ඔබට තිලින කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් අපි ගිය සතිය වගේම මේ සතියේදීත් ලස්සන වැඩසටහනක් මේ විදිහට ආදරණීය වැඩසටහනක් මේ විදිහට ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. මම කලින් කිව්වා වගේ ගිය සතියේ ඔබ බලන්නට ඇති අපේ සඳ TV YouTube නාලිකාව, සඳ රේඩියෝ YouTube නාලිකාව, ඒත් එක්කම සඳ TV, සඳ රේඩියෝ හරහා Facebook හරහා සම්බන්ධ වෙන්නට ඇති. ඒත් එක්කම සඳ රේඩියෝ අහන්නට ඇති. කොහොම වුණත් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාම ගොඩක් ආදරෙන් බලාගෙන ඉන්නවා. සතියක් ඉවර වෙලා තවත් සතියකදී අපි මේ වැඩසටහන මොන ආකාරයෙන්ද ඔබට තිලින කරන්නේ කියන කාරණාව ගැන. අද සුවිශේෂ වූ දවසක්. ඒ සුවිශේෂ වන්නේ ආදරණීය ඔබට කියන්නේ අපිව බලාගෙන ඉන්න ආදරණීය කාන්තාවන්ට ඔබට සුවිශේෂ වූ දිනයක් බවට අද නම් කරලා තියෙනවා නේද? ඒ නම් කිරීමත් තුලින් අපි සූදානම් වෙන්නේ අද මේ සඳ TV හරහා සඳ මාධ්‍ය ඔස්සේ ඔබට තවත් අපූර්ව වැඩසටහනක් තියලා කරන්නට. ඒ වැඩසටහනට මම හිතන්නේ හොඳම කෙනෙක් අපි සම්බන්ධ කරගත්තේ අද සෙනෙහසකට අරුතක් එක්ක එකතු වෙලා ඉන්නවා විශාරද අමිලා සූරියගේ. අමිලක් අපි ආදරයට කියන අයිබෝන් ඔබට. අයිබෝන්. ඉතින් අන්න අද වැඩසටහන මේ විදිහට අපි කරගෙන යන්නේ ඈත් එක්ක. ඇයිගේ ගායනයන්, ඇයිගේ ගීත ඔබ අහන්නට අහලා ඇති. ඇයව දැකලා ඇති ගොඩක් වෙලාවට සඳ TV හරහා අපි ඔන්න අදත් ඔබට ඇයගේ ලස්සන ගීත කිහිපයක් අහන්නටත් ඒත් එක්කම ඇයගේ ජීවිතය ගැන, ඇයගේ ආදරය ගැන, ආදරයට නැත්තම් සෙනෙහසකට අරුතක් එකතු කරන්නටයි අද සූදානම් වෙන්නේ. මම දැන් අමිලක්කත් එක්ක කතා කරමු. දැන් අපි ගොඩාක් වෙලාවට අපි කාලයක් තිස්සේ දන්න කෙනෙක්. ඉතින් ආදරය කරන කෙනෙක්. අමිලක්ක දැන් අපි මේ සෙනෙහසකට අරුතක් මේ වැඩසටහන. එතකොට ආදරය ගැන බොහෝ විට බොහෝ දෙනාගේ ආදරය ගැන අපි කතා කරන්නේ පුංචි කාලේ ඉඳලා උන්ට ආදරය ලැබිච්ච විදිහ. ඒත් එක්කම තමන් පාසල් යන කාලේ ආදරය ගැන කතා කරනවා. ඒත් එක්කම ගෙදරින් එතකොට විවාහ වුණාට පස්සේ ලැබිච්ච ආදරය ගැන සහ තමන්ගේ ජීවිතේ ගත කරනකොට තමන්ට ලැබිච්ච කියන්නේ තමන්ට හම් වෙන අයගෙන් ගොඩාක් අයගෙන් ආදරය ලැබෙනවනේ. ඒ සියලුම ආදරය ගැන අපි කතා කරනවා. ඒත් එක්කම ලස්සන ගීතත් අහන ගමන්. මොකද හිතෙන්නේ මේ වගේ වැඩසටහනක් ගැන? ඇත්තටම ලොකු අර්ථවත් මේ වැඩසටහන. කියන්නේ ගොඩක් දිනකට මේක බලලා රස විඳින්න පුළුවන්, යමක් උපටහා ගන්න පුළුවන්. ආදරය කියන්නේ අපිට නැතිව බැරි දෙයක්. අපි ජීවිතේ අපි ජීවත් වෙන්න අවශ්‍යම දෙයක් තමයි අපේ ආදරය. අපේ ආදරය අපි මුලින්ම අපිට ලැබෙන්නේ අපේ අම්මගෙන් කිව්වොත් ඒක නිවැරදි. මවගෙන් තමයි කුස තුල තියාගෙන ඉඳලා ඊට පස්සේ අපි බිහි වුණාට පස්සේ අපි ලේ කිරි කරලා පොවලා ඇයගේ උණුසුම ලැබලා වහු සෙනෙහස ලැබලා ඊට පස්සේ පිය සෙනෙහස ලැබනවා. ඊට පස්සේ අපේ සහෝදර සහෝදරයන් ඉන්නවනම් ඒ සහෝදර සහෝදරයන්ගේ උණුසුම සෙනෙහස ලැබනවා. ඊට පස්සේ අපි විවෘත වෙනවා සමාජයට, පාසලට යනවා. පාසලේ එතකොට අපිට යහළු විහිලියන් හම්බ වෙනවා. එතකොට ඒ ආදරය වෙනස්. ගුරුවරයන්ගෙන් ලැබෙන ආදරය ඉතින් සමාජයට අපි ලොකු වෙලා යනවා. ඊට පස්සේ අපි විවාහ වුණාම අපිට ස්වාමියාගෙන් ආදරය ලැබෙනවා, අපිට දරුවෝ ලැබෙනවා. ඊට පස්සේ දරුවන්ගේ සෙනෙහස එක වෙනස්. ඉතින් විදිහට ආදරය අපිට ගොඩක් විදිහට මේ වෙනස් ආකාරයෙන් අපිට ලබා දෙන්න පුළුවන්, ක්ලබ් කරන්න පුළුවන්. ආදරය නැතුව අපිට ඇත්තටම ජීවත් වෙන්න බෑ. සතා සිව්පාවට උනත් ආදරය අවශ්‍යයි මේ ජීවත් වෙන්න. ගහ කුල පවා ආදරය බලාපොරොත්තු වෙනවා. වෙන වෙලාවක්. ඉතින් දැන් ඔබ කිව්වා වගේ හරි අපූර්වට ආදරය ගලාගෙන යන විදිහ අපි කතා කරන්නේ. අපි පුංචි කාලේට යමු. දැන් ඔබ ඉපදෙන්නේ කොහෙද සහ ඔබේ ජීවිත මගේ ගම බදුල්ල. බදුල්ලේ තමයි මම ඉපදුනේ. සුන්දර ගමක්. ඔව්. ඉතින් බදුල්ල ඉපදුනේ බණ්ඩාරල තමයි මම ජීවත් වුනේ. මගේ අම්මා තාත්තා බණ්ඩාරවෙල. මගේ තාත්තයි අම්මයි දෙන්නම ඒක රජයේ සේවයේ නියත වුණේ. අදට මගේ තාත්තා ජීවිතුන් අතර නැහැ. අම්මා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් සංගීතය ගොඩක් මගේ අම්මටත් තාත්තටත් සෑහෙන සහජක්‍රියාවක් තිබුණා සංගීතේ. ඒ නිසා වෙන්නේ නැති අපිත් සංගීතයට යොමු වුණේ
මේ ආදරය කළේ. නමුත් මම විද්‍යා විෂයන් තමයි හැදෑරුවේ. උසස් පෙළ දක්වාම. නමුත් සංගීතයට තියෙන බොහෝම ඇල්ම නිසාම මම විවාහයෙන් පස්සේ තමයි මම මේකට යොමු වුණේ. විවාහයෙන් පස්සේ මගේ දරුවනුත් ගොඩක් උසමහත් වුණාට පස්සේ තමයි මම කලාභූමියට ගිහිල්ලා මේ අධ්‍යාපනය හැදෑරුවේ. දැන් පුංචි කාලේදී අම්මගේ තාත්තෙන් ලැබිච්ච ආభాෂයත් එක්ක දැන් සමහරු හිතනවානේ දැන් තමන් අමිලක කිව්වාගේ ඔබ කලා මේ විද්‍යා විෂය දාරන් හදාරන්නේ පාසලේදී. ඒකට ඒ විෂය ධාරාවන් එක්ක පාසලේදී කලාව කියන එක ඔබට සමහරක් විට මග හැරෙන්නට ඇති කියලා. ඔව් එතකොට මෙහෙමයි දැන් පාසලේ තියෙනවානේ විවිධ ප්‍රසංග තියෙනවා කලා සාහිත්‍ය සමිති තියෙනවා. ඒ හැම එකකම මම සමාජිකත්වයේ දැරුවා. ගායනයට හිටියා. නමුත් අර අපිව ඒ කාලේ විෂය නිර්දේශ වලට අපිව වැඩිපුර ලකුණු ගත්තම විද්‍යා විෂයන් වලට දානවා ඊළඟට කොමර්ස් වලට දානවා විදිහට දැන් නිසා ඒක නිසා අපිට විද්‍යා විෂයන් කැමැත්තෙන් හරි අපිට කරන්න වුණා. ඉතින් ඒක ගැන ඇත්තටම මම ගොඩාක් පසුතැවිලි වුණා පසුව කලා විෂයන් කරා නම් මට ඊට වැඩිය ගොඩක් තැනකට එන්නත් තිබුණා ආදරෙන් ඊට වැඩිය කරන්න තිබුණා කියලා. මොකද විද්‍යා විෂයන් කරා කියලා මම එතනින් ගොඩාක් ඉහිලට ගියේ නැහැ. ඒ ලෙවල් කරා ඊට පස්සේ විවාහ වුණා. කොමුණත් අර ඇඟේ තියෙන දේ තමයිනේ එළියට ඒකට ආසාව නිසාම මම පහු කාලේ කරි නෑ මම කොහොම හරි මේක තව ටිකක් අධ්‍යාපනයට යොමු වෙනවා කියලා තමයි මේ කලාභූමියට ගිහින් ඉස්සෙල්ලම මට ගුරුවරයා වුණේ බී වික්ටර් පෙරේරා ගුරුතුමා පියාණන්ගෙන් තමයි මම ස්වර සප්තක ඇත්තටම අඳුනගත්තේ. මොකද මම විද්‍යා විෂයන් කරලා තියෙන නිසා ස්වර ගැන ලොකු අවබෝධයක් තිබුණේ නෑ. අපි 6 පන්ති වලට විතරනේ අපි සංගීත ඉගෙන ගත්තේ. එතකොට ලොකු දැනුමක් අපිට ලැබිලා තිබුණේ නැහැ. නමුත් අවුරුද්දක් මම ප්‍රවේශිකා ඉගෙන ගත්තේ වික්ටර් පෙරේරා ගුරු පියාණන් යටතේ. මට ඒක ලොකු අභිමානයක් ලොකු ආඩම්බරයක්. ඊට පස්සේ මම කොළඹ ඉද්දි ඊට පස්සේ මට නමුත් ගම බලා යන්න වුණා. ඒ ඇත්තටදී මට ඒක මග හැරුණා. නැවත මම කොළඹ එනකොට එතුමා ජීවිතුන් අතර නැහැ. ඊට පස්සේ තමයි මම කලාභූමියට යමු වුණේ. හිදී මගේ මම ආදරෙන් මතක් කරනවා මගේ ගුරු පියාණන් නලින් ජිනේන්ද්‍ර අල්විස් ගුරු පියාණන් ආදරෙන් සිහිපත් කරනවා. ඔහු තමයි මගේ ගුරු පියාණන් උනේ. ඔව්. හරි අපි ඔවුන් ගැනත් කතා කරගෙන යන ගමන් අපි ඉස්සරහට වැඩසටහනේදී අපි ඔවුන්ව මතක් කරමු නැවතත් ඔවුන්ගේ ඔබට ලැබිච්ච සහයෝගය සහ ඔබ ඔවුන්ගෙන් ගත්ත දේවල් පිළිබඳව අපි දැන් අම්මා ගැන කතා කරා ගෙදර පවුලේ ගැන කතා කරානේ ලස්සන ගීතයක් තෝරාගත්තා මුලින්ම ආදරණීය අම්මා ගැන කියවෙන ගීතයක් අපි මුලින්ම ගායනා කරමු මොකද අමිලක් ඇවිල්ලා වැඩසටහනට මේ ගීත අපි ටිකක් වැඩිපුර ගායනා කරන්න අද උත්සාහ කරනවා මොකද ඇයගේ කටහඬින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ නිසා කොහොම හරි සෙනෙහසකට අරුතක් වැඩසටහනෙන් අපි මුල්ම ගීතය අද අපි අහන්නට ඇයකින් සූදානම් වෙන්නේ ආදරණීය අම්මා ගැන කියවිච්ච අපි හරි අපූර්ව ගීතයක් ඔබත් ආදරය කරන ගීතයක් මම ආරාධනා කරනවා ඔබටත් අපිත් එක්කම ගායනා කරන්න ඇයත් එක්කම ගායනා කරන්න විශේෂයෙන් මතක් කරන්න ඕනේ අනෝෂුත් ඉන්න අපිට පස්සේ අනෝෂ අපිට ගිටාර් වාදනයෙන් අද සහයෝගය දක්වන හැමදාම වගේම අනෝෂ් එක්කත් අපි කතා කරනවා විටින් විට මේ වැඩසටහනේ සමාලෝචනයන් අපි ගෙන එනවා කොහොමුණත් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න සෙනෙහසකට ආරුතක් එක්ක අපි අමිලක්ක ගීතයත් එක්ක එකතු වෙමු සුම්නස හෝසන් තාපය හමුවේ සිහිවේ අම්මා කරුණා ගුණයේ සාරය සොයලා නිම කළ පිළිරුව අම්මා ආදරයේ
සිසිලස මවමින් පාවෙන සුළඟේ සිසිලස මවමින් පින්වයි සාමය අම්මා ජීවිතයේ පූජාවෙන් පිදුවත් මදියම් මිනිරන් කැට මේවා ඕනෑද ඕනෑ ඈළඟ අම්මා නොපෙනෙන දෙවියන් වැන්නේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා ආදරය මත හොස්මත් තියන්න සෙනෙහසකට අරුතක් සෙනෙහසකට අරුතක් ඔබ නැවතත් සඳ මාධ්‍යාලයෙන් ඔබ වෙත ගෙනෙන සෙනෙහසකට අරුතක් වැඩසටහනත් එක්කයි ආදරයෙන් එකතු වෙලා ඉන්නේ. ආදරණීය වැඩසටහනක් ආදරය ගැන කතා කරන වැඩසටහනක් ආදරණීය ඔබ ආදරය කරන වැඩසටහනක්. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ විශාරද අමිලා සූරියගේ අමිලාක්කාගේ ලස්සන ගීතයක් අපි ඇහුවා කලින් ආදරණීය අම්මා ගැන කියවෙන. ඉතින් ඒ ගීතෙන් පස්සේ අපි සූදානම් වෙනවා ඇයත් එක්ක කතා කරන්න විශේෂ මතක් කරන්නට ඕනේ සඳ මාධ්‍යාලයකරු සභාපතිතුමන් නිහාල් මායාදුර මැතිතුමන් හේත් එක්කම අයෝමා මායාදුර මැතිනිය හේත් එක්කම අපේ වැඩසටහන් මේ වගේ සාර්ථකව ආදරණීය ඔබට තිළින කරන්නට හැමදාමත් උදව් කරන අපේ ආදරණීය කාර්ය මණ්ඩලය ඒත් එක්කම අනෝෂවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා ඒත් එක්කම ලංකාකවත් මතක් කරන්නට ඕනේ වැඩසටහන මේ වැඩසටහන මම මේ විදිහට වාඩි වෙලා කරාට අය හරි ආදරෙන් කරගෙන ආපු වැඩසටහනක්. ඉතින් ඇයවත් අපි සම්බන්ධ කරගන්න සූදානම් වෙනවා වැඩසටහනට. ඉතින් අමිලක්කේ දැන් අපි ආදරණීය අම්මා ගැන කතා කරා පවුලේ විස්තරات එක කතා කරගෙන ඇවිල්ලා අපි අන්තිමටම ඔබට සංගීතය උගන්වපු ආදරණීය ගුරුබවතුන්වත් මතක් කරා විශේෂයෙන්. එතකොට ඔවුන් ගැන අපි නැවත වාරයක් මතක් කරමු සහ ඔබේම ගීත නිර්මාණ ඊට පස්සේ අපිට දකින්නට අහන්නට ලැබෙනවා. ඉතින් ඒ වගේ නිර්මාණයක් තමයි අපි ඊළඟට අහන්නට සූදානම් වෙන්නේ වැඩසටහනෙන්. අපි කතා කරමු දැන් ඔබ පාසල් කාලේදී එතකොට ඔබ පොඩි කාලේදී ගෙදර අයත් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා ඒත් එක්කම පාසලේ වැඩ කටයුතු ඒත් එක්කම වික්ටර් සර්ගෙන් ඔබ සංගීතය හදාරපු කාලේ ඔබ කතා කරා. ඉන්න අනතුරු ඔබ කොළඹට එනවා. විශේෂයෙන් ඔබ මතක් කරා ගමට යන්න වුණා. ඊට පස්සේ ආයෙ එනකොට ඔහු හිටියේ නැහැ කියන කාරණාව ගැන අපි එතන ඉඳන් කතාව මතක් කරමු. ඔව් ඉතින් මම ඊට පස්සේ කොළඹට ඇවිත් නැවත එතුමා ළඟට යන්නම් කියලා හිතුනකොට එතුමා අප අතරින් විය වුණා. ඊට පස්සේ ඉතින් මං හිතුවා නෑ මං දැන් ප්‍රවේශිකා කරලා තියෙන්නේ මට ඉතිරි ටික මං ආසය කරගන්න කොහොම හරි කියලා තමයි මම මේ කලාභූමියට ගියේ. මගේ සහෝදරියෙක් තමයි මාව ඉතින්ට කරගෙන ගියේ යොමු කළේ එතන හොඳයි ඉගෙන ගන්න කියලා රෝහණස ඒ තුන් කට එකතු වෙලා පටන් ගත්ත දේ. ඉතින් අපිට එතනදී මගේ ගුරුවරයා වුණේ නරින් ජීනේන්ද්‍ර අල්විස් ගුරු පියාණන්. ඔහු වැඩිහිටි ගොඩකට උගන්වපු කෙනෙක්. ඉතින් බොහොම ආදරෙන් අපිට ඒ දේ කියලා දුන්නා. ඉතින් විශාරද දක්වා මම එතුමාගෙන් තමයි මේ සංගීතයේ විෂය හැදෑරුවේ. ඔහු ගැන මතක් කරන්නත් ඕනේ. මගේ ගුරුවරයා ඔහු ඒ කාලේදී. ඉතින් ඇත්තම කියනවා මල්ලිවත් මට එතුමා තමයි මුණ ගැස්සලා දුන්නේ. එතුමා බොහොම නිහතමානී බොහොම පුද්ගලෙක්. තවමත් ඇත්තම කියනවා මම ගීතයක් නිර්මාණයේදීලා මම අකරද මම දාම සර්ගෙන් අහනවා සර් මම මේ ගීතේ කියනවා මේක ලස්සනයිද කොහොමද හොඳද කියලා. ඔකෙන් තමයි මම තාමත් උපදෙස් ගන්නවා මම සර්ට කියලා තියෙන්නේ. හැමදාම ඔබතුමා තමයි මගේ ගුරුවරයා කියලා. ඉතින් මම මේක බොහොම ගෞරවයෙන් ආදරෙන් භක්තියෙන් එතුමාව සිහිපත් කරනවා හැම වෙලාවෙම.
එතකොට දැන් ඒ සංගීත ආభాෂයත් එක්ක ඔබ සංගීත විශාරද විභාගය සමත් වෙලා විශාරදවරියක් විදිහට දැන් අපි ඔබ දැන් සංගීතේ දැන් පාසලේදී ඉගෙන ගත්තේ නැති වුණාට ඔබ ඊළඟට හදාරනවා ඉන්දියානු පාත්කණ්ඩේ ඒ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙලා එතකොට ඒ සංගීත එය හදාරනවා. ඒත් එක්කම ඔබේ නිර්මාණ බිහි වෙන්නේ කොයි කාලේ වගේද විශේෂයෙන්? කොහොමද 2000 මම ගියේ 2004 තමයි මම කලාභූමියට ගියේ ඉගෙන ගන්න. 90 ගණන් වල මම වික්ටර් පෙට්‍රා ගුරුතුමාගෙන් ඉස්සර සබ්ජෙක්ට් ඉගෙන ගත්තට පස්සේ ඒ කාල සීමාවක් මට නැති වුණා. මොකද මම බණ්ඩාරට නැවත ගිය නිසා ගමට ගිය නිසා. ඒ නැවත ඇවිල්ලා මම ආපහු හැබැයි මුලින් ඉඳලම ප්‍රවේශකයා ඉඳලම ආයෙ මම ඉගෙන ගත්තා. මොකද කාලයක් මග ඇරිලා තිබුණානේ. ඒක නිසා. ඉතින් මගේ නිර්මාණ ඊට පස්සේ මම 2007 8 ඉඳලා වගේ මගේ නිර්මාණ මම පටන් ගත්තා. ඒත් මට සර් කිව්වා තව ටිකක් වයිගෙන ඉන්න අමිලා තව ටිකක් නිර්මාණ කරන්න කියලා. ඉතින් එතුමා කියන දේත් මම අහගෙන මම ගොඩක් නිර්මාණ කරා. ඇත්තට දැනට ගීත 30කට ආසන්නව වගේ මම කරලා බොහොම හිමින් ගමනක් තමයි මම යන්නේ. මට ලොකු කලබලයක් නැහැ. මොකද ඉතින් වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හුදෙක්ම මගේ ආත්ම තෘප්තිය තමයි මම මේ ගීත ගායනා කරන්නේ. ඉතින් ඒක නිසා බොහොම හිමින් යන ගමනක්. ඉතින් හරි. ඉතින් ඒ ගමන තුල ලස්සන ගීත බොහොමයක් තියෙනවා කියලා ඔබත් කිව්වා. දැන් ගීත 30කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියලා. තියෙනවා මගේ පද රචන කළ ගීතත් 4-5ක් මගේ සංගීතයටි තියෙනවා. ඔව්. ඉතින් ඒ අතරේ මේ රූප රචන කරපු ගීතක් තියෙනවා නේද? ඔව් රූප රචන කරපු ගීතක් තියෙනවා. ඉතින් කොහොම වුණත් ඒ ගීත සියල්ලංගෙම තවත් ලස්සන ගීතයක් අපි තෝරාගත්තේ ඊළඟට සෙනෙහසකට අරුතක් වැඩසටහනට ඔබට තිල්ල කරන්නට. ඇයගේ කටහඬින්ම අපි මේ ගීතේ අහන්නයි සූදානම් වෙන්නේ. මේ ගීතයේ පද රචනය මේ ගීතය පද රචනය කරේ නයනසේන මණිනායක කියන සොහොයුරා. අතට අද එතුමත් අප අතරින් වියෝ වුණා ඉක්මනින්ම ඉතාමත්ම දක්ෂ පද රචකයෙක්. ගීත ගණනාවක් සංගීත ලෝකයට එතුමා අතින් බිහි වෙලා තියෙනවා. ඇත්තෙන්ම හරිම ලස්සනයි. බොහොම උගත් පුද්ගලෙක්. නමුත් සංගීතයට බොහොම කැමති, කලාවට කැමති ලැබි පුද්ගලෙක්. මම හරි ආදරෙන් මතක් කරනවා. මම එතුමාගේ මේ ගීතය ගැන ගීතයක් මම කිව්වා මට විරහ ගීතයක් දෙන්න කියලා. මට සතියක්වත් ගියේ නැහැ. එතුමා මට ඒක ලබා දුන්නා. එතකොට එතුමා ලංකාවේ නෙවෙයි හිටියේ, පිටරටක හිටියේ. නමුත් මට ඒ ගීතය ලබා දුන්නා. ඉතින් නාලකංචන කුමාර සොහොයුර තමයි මේකට සංගීතය සැප්පුවේ. ඉතාමත්ම ලස්සනයි. මම හරි ආදරේ ඇත්තට මේ ගීතයට. අපි මේ ගීතේ මේ කියවෙන දේ දැන් ඔබ කිව්වනේ මේ විරහව ගැන කියවෙන්නේ කියන එක. ඉතින් ඔබ තෝරා ගන්නටත් මේ ගීතය දැන් අපි කලින් කතා කරනකොට ඔබ කිව්වා අපි මේ ගීතය ගායනා කරමු කියන කාරණාව ගැන. මේ ගීතයේ දැන් මේ සෙනෙහසකට අරුතක් වැඩසටහනට අපි බොහෝ විට එකතු කරගන්නේ අර්ථයක් තියෙන සහ ඒ ගීතයේ වටිනාකමක් තියෙන ගීතනේ. දැන් මේක විරහත් ගීතයක් වුණත් එයා කියනවා එයාගේ ජීවිතේට කඳුළු එනවනේ. දැන් විරහ වෙනකොට දුකනේ කඳුළු එනවා. නමුත් එයා කියනවා මට මේ කඳුළු බර වැඩි නැහැ. වැඩි නැහැ. එතකොට මේ රැහැයන්ටත් කියනවා ඔයගොල්ලන් ගීත නවත්තලා මට මේකේ ඉන්න දෙන්න, මේ පාළුවේ ඉන්න දෙන්න, මට ඒක මම ඒක විඳිනවා, ඒක ආදරෙන් විඳිනවා කියන එක තමයි ප්‍රේමයක් කියන ඍතුමක්ම පමණි. විසකටු දරා ගන්නට බෑ. නමුත් කිසිදු අරුතක් නැහැ. එහෙම කියලා ගොඩක් විරහව ගැනම තමයි මේක ගැන කියවෙන්නේ. ඇත්තටම මේක බොහොම ලස්සන පද රචනයක් මේකේ තිබිලා තියෙනවා. කදෝ කිමියලි කුමට මානිවසේ කියන්නේ වැඩක් නැහැ. සඳ කිරණත් ඇවිලිලා ගිහිල්ලා. ඒ සඳ කිරණ එයාට නැති වෙලා ගිහිල්ලා මේ තරම් එයා දුකක ඉන්නේ. හැමදේම නැති වෙලා. නමුත් එයා ඒක විඳිනවා ඒ විරහව. දැන් විරහව ගැන ගොඩාක් ගීත ලියවිලා තියෙනවා. දැන් අපි සමාජ දැන් අපි බැලුවාම මේ කලා ශාස්ත්‍රයේ තුල ශාස්ත්‍රයේ ගීත ගත්තොත් එහෙම බොහෝ ගීත විරහව ගැන ආදරය ගැන ලියවෙච්ච ගීත අතරින් තවත් සුවිශේෂ වූ ගීතයක් වේවි කියන මේ කාරණාව මටත් ඒ ගීතේ මුලින්ම අහනකොට තේරුණා. ඉතින් අපි ඇයගේ කටහඬින් ඇයගේ ගීතය අහන්නටයි සූදානම් වෙන්නේ. ආරාධනා කරනවා ඔබට සෙනෙහසකට අවුරුතක් වැඩසටහනත් එක්ක එකතු වෙන්න අපි ගීතය අහමු. නින්
පැදකුණු කරන සයනේ කඳුළු බර වැඩි නෑ රැහැයනියොය විරහගී නවතා පාඩුවේ මට ඉන්න දෙනවද කඳුළු බර වැඩි නෑ මේ කඳුළු බර වැඩි කටු දරා ගන්නට බෑ විරහගියක කිසිදු අරුතක් නෑ වන්දනාවක පවා සුවයක් නෑ නින්ද විරසක රාත්‍රියේ හිතට වද දෙන ප්‍රේමයේ හීන පැදකුණු කරන සයනේ කඳුළු බර වැඩි නෑ රැහැයනියොය විරහගී නවතා පාඩුවේ මට ඉන්න දෙනවද කඳුළු බර වැඩි නෑ මේ කඳුළු බර වැඩි ආදරය මත හොස්මක් තියන්න සෙනෙහසකට අරුතක් සෙනෙහසකට අරුතක් සඳ වාදිචාලයෙන් ආදරණීය ඔබ වෙත ගෙනේන සෙනෙහසකට අරුතක් වැඩසටහනත් එක්කයි නැවතත් එකතු වෙන්නේ. අපි අද වැඩසටහනට එකතු කරගත්තේ අපේ ආදරණීය කෙනෙක් අමිලා සූරියගේ විශාරද අමිලා සූරියගේ. ඇයගේ ගීත කිහිපයක් අපි අහන ගමන් ඉන්නේ. අපි ගීත දෙක තුනක් ඇහුවත් එක්ක. ඉතින් කොහොම වුණත් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. සඳ TV, සඳ රේඩියෝ, Facebook පිටුව හරහා, YouTube පිටුව හරහා අපිව සම්බන්ධ වෙලා අපිව නරඹනවා ඇති ආදරණීය ඔබ. ඒත් එක්කම www.sandradio.lk වෙබ් අඩවියත් එක්ක සම්බන්ධ වෙලා ආදරණීය ඔබ
අපිත් එක්ක එකතු වෙනවා ඇති. ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ කොහේ හිටියත් අපිව සම්බන්ධ කරගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් දැන් සමාජ මාධ්‍යත් එක්ක අපි මේ ගමන යන්නේ. සමාජ මාධ්‍ය හරහා ඔබ හැම වෙලාවෙම මේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒකත් විශේෂ මතක් කරන්නට ඕනේ. ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ අයගේ ප්‍රතිචාර සෙනෙහසකට අවුරුද්දක් වැඩසටහනට ලබා දෙනවා. ඒකත් ගොඩක් ආදරයෙන් අපි ඒ ප්‍රතිචාර බලාගෙන ඉන්නේ. ඉතින් අද අමිලක්කත් එක්ක අපි කතා කරේ. ඇයගේ ගීත කීපයකුත් ඇහුවා. දැන් පොන්චි කාලේ ගැන කතා කරා. ඔබේ සංගීත ශාස්ත්‍රයට එන්නේ කොයි කාලෙද? එතකොට ඔබට සංගීතය උගන්වපු ආධුනික ගුරු බවතුන් ගැන කතා කරා. දැන් ගෙදර ඊට එහයින් චුට්ටක් අපි යනවා දැන් ගෙදර පැත්තට. දැන් ස්වාමි පුරුෂයා ආදරණීය දරුවන් ඒ අය ගැනත් මතක් කරන්නට ඕනි අනිවාර්යෙන් නැත්තම් ගෙදර යන්න වෙන්නේ නැහැ. ස්වාමි පුරුෂයාගෙන් මට ලොකු උදව්වක් ලැබෙනවා. ඒ කියන්නේ නිදාස දීලා තිනවා මට මේ මම කැමති දේ කරගෙන යන්න. මට හැමතිස්සෙම හැම අතින්ම ඔහු තමයි මට උදව් වෙන්නේ. නැත්තම් දැන් අපි දැන් බැලුවත් දැන් අපිට සම්බන්ධ වෙන වෙලාවල් වලදීත් ඔහු ඇවිල්ලා ඔබත් එක්ක ඉන්නවා. හැමතැනදීම යනවා. හැමතැනම යනවා. මාත් එක්ක හැම වැඩසටහනක් යනකොටම ඔහු මාත් එක්ක ඉන්නවා. ඒකත් මට පැත්තකින් හිටියත් හයියක් වගේ දැනෙනවා මට. ඒක ඇත්තටම හයියක්ම තමයි. ඔහු තමයි මට හැම දෙයක්ම මේ කටම මාව දිරිමත් කරන්නේ. මට කවදාවත් එපා කියලා නෑ. මම කැමති දේ මට කරන්න ඕන විදිහට කරන්න කමක් නෑ කරන්නේ කියලා තමයි මට හැමදේම ඉඩ දීලා තියෙන්නේ. ඇත්තටම ඔහුගේ ඒ සිතුවිලි නොඑන්න මට අද මේ තරම් දුර ගමනක් එන්නත් බෑ. මට මතකයි මම පන්ති යනකොටත් මාව එක් කරගෙන යනවා. මම ඒ පැය ගාන ඔහු එතන රැඳෙනවා ඉගෙන ගන්නකම්. දැන් පුංචි කාලේ වගේ නෙමෙයිනේ දැන් අපි කියමු දැන් පුංචි කාලේදී අම්මලා තාත්තලා අපි එක් කරගෙන යනවා. නමුත් වැඩි හිටි වෙලා මම ඒ අවස්ථාව වෙලා වුණත් ඔහු මාව තනියෙන් එහෙම මට කරදර වෙන විදියට අපස්සාවක් වෙන විදියට යවන්නේ නැහැ. හැම වෙලාවෙම තිස්සේ මගේ ළඟ හිටියා වෙනල්ලක් වගේ. ඉතින් මම ගොඩාක් අගය කරනවා. උට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මට ඒ වගේ ස්වාමියක් ලැබිච්ච එක ගැන ලොකු භාග්‍යයක් කියලා මම හිතනවා. ඒත් එක්කම දැන් අද විශේෂ දවසක් කියලා මම මුලින්ම මතක් කරානේ. අද ලෝක කාන්තා දිනය. කාන්තා දිනයේ දවසේ ඔබවත් මේ සම්බන්ධ කරගෙන මේ වැඩසටහනට අපි මේ විදිහට ගත කරන්න සූදානම් වුණේ. ඔබ එක පැත්තකින් ආදරණීය ගෙදරින් ගත්තොත් ආදරණීය මවක් නැත්නම් බිරිඳක්. ඒත් එක්කම ඔබ සංගීත ශාස්ත්‍රයේ පැත්තෙන් ගත්තොත් ඔබ සංගීත ශාස්ත්‍රයෙන් ඉහළට ගියපු ඒක හදාරපු දැන් බොහෝ දෙනෙක් ඉන්නවා දැන් සංගීතය ගැන කතා කරනකොට මේ ගීත ශාස්ත්‍රය ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් හදාරලා නැතුව ඉන්නේ ගොඩක් අය. නමුත් ඔබ ඒ සියලුම දේවල් නිසියාකාරයෙන් හදාරලා ඒව අධ්‍යාපනය ලැබලා හොඳ ගුරුවරු යටතේ අධ්‍යාපනය ලැබලා ඔබ අද තැනක ඉන්නවා. දැන් ඔබ කලින් කිව්වා වගේ මේ සියලුම දේවල් අර මුදල් හොයන්නවත් නැත්තම් වෙන දෙයක් උදෙසා නෙමෙයි කරන්නේ. අත්‍තරම ඔබගේ ආත්ම ඉතින් ඒ සියලුම දේවල් එක්ක අද මේ විශේෂ වූ දවසේ ඔබ ලස්සන පණිවිඩයක් ගේනවා. දැන් ඔබේ ස්වාමි පුරුෂයා ඔබත් එක්කම ඉන්නවා කියන කාරණාව. දැන් කාන්තාවත් එක්ක ගොඩක් වෙලාවට මේ ස්වාමි පුරුෂයා ඔබ දැන් බිරිඳ ස්වාමියා අතර තියෙන සම්බන්ධය ඒත් එක්කම දැන් ආදරය කරන කාලේ ඔයිලට වෙනස්. ඉතින් ඒ ආදරේ මම හිතන්නේ ඒ ආදරේම තාමත් තියෙනවා වෙනට ඕනේ. ඇත්තටම ඔව් අපි දරුවන් ලබලා. ඉතින් ඒකට ඒක තව තවත් ඒක පරිණත වෙලා තියෙනවා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. දුවෙකුයි පුතෙකුයි ඒගොල්ලෝ ගොඩක් ලොකුයි. මගේ දියණිය දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිලා ඉන්නේ. පුතා මාත් එක්ක ඉන්නේ. ඒගොල්ලන්ටත් දරුවෝ ඉන්නවා. කොටත් දරුවෝ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් ගායන හැකියාව ඇත්තටම තියෙනවා. මගේ මුණුබුරාට මිනිබිරියත් ඒ වගේ තමයි. දැන් ඔවුන්ගෙන් ලැබිච්ච ලැබෙන සහයෝගය දැන් ගොඩක් වෙලාවට දැන් ඔබ දැන් මොනුබුරු මිනිබිරියන් ඉන්නවා කියලා දැන් ආච්චි කෙනෙක් නේ. එතකොට දැන් ඒ අයවත් බලන්න ඕනේ. එයාටත් ආදරෙන් වැඩ කටයුතු කරන්න. ඉතින් මම ගොඩක් වෙලාවට දැන් මම ඒකයි කිව්වේ මම හිමින් යන ගමනක් කියලා. මොකද මම ඉගෙන ගන්න කාලේ අතරතුරේ මම උන්න බලන්න යනවා. එතකොට මට පොඩ්ඩක් ඒ කාල සීමාව අතපහුව වෙනවා පන්ති වැඩ. එතකොට මම ඒ අවුරුද්ද නතර කරලා ආයෙත් මුලින් ඉඳන් ඒ අවුරුද්ද යනවා. ඉතින් මට කලබලයක් තිබුණේ නැහැ මිනික් ඉවර කළා දාන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමයි මම ඒක කරගත්තේ. හරි විදිහට. ඒ කියන්නේ ඔව් මොකද පළමු තැන දෙන්න දැන් සංගීතයට කොතරම් ආසාව තිබුණත් අපි විවාහ වුණාට පස්සේ බින්දක් හැටියට ස්වාමී මවක් හැටියට අපිට ලැබිලා තියෙන යුතුයකම් ඒවා අපි ඉෂ්ට කරන්න ඕනේ ගෙදර. අපිට පළවෙනි තැන දෙන්න බෑ සංගීතයට කොයිතරම් කැමති තිබුණා. ඉතින් අරව ඔක්කොම ඉවරලා තමයි මගේ දියණිය උසස් අධ්‍යාපනයේට මේ පිටරට ගෙදරින් හැරව ගියාට පස්සේ තමයි මට නිකන් බොහොම තනිකමක් කාන්සිය දෙන නිසා මම ආපහු සංගීතයට යමුනේ.
කොහොමුණත් ඒ කාරණාවත් එක්ක දැන් ඔබ මතක් කරා මේ ස්වාමි පුරුෂයා ගැන. හරි අපූර්ව ගීතයක් තෝරාගෙන තියෙනවා මේ ඊට ගැළපෙන සහ වැඩසටහනත් ලස්සනට ගැළපෙන නීලා වික්‍රමසිංහයන් ගායනා කරපු ගීතයක්. අපි මේ ගීතය ගැන මතක් කරමු ඔබ තෝරාගන්න හේතුව මේ පිළිබඳව. මේ ගීතේ මම හිතන්නේ එකට මේ දෙන්නම එකට නැවත නැවතත් ලබන්න කියලා තමයි සංසාරේ පතාගෙන තියෙන්නේ. ඔබත් එහෙම පතනවා. ඔව් ඇත්තටම ඔව් ඉතින් සසරේ අපි තව කොයිතරම් දුර ගමන් කරයිද දන්නේ නැහැ. සසර අපි නවත්ත ගන්න ඕන දෙයක් තමයි සසර යන බව ගමන නතර කරගන්න ඕනේ අපි ඉක්මනට. මේක හරි දුකක්නේ. නමුත් ඉතින් අපි දන්නේ අපි තව කොයිතරම් කාලයක් අපිට මේක රැඳෙන්න වෙයිද කියලා. ඒ තරම් ලේසි නැහැ. ඒක නතර කරගන්න. ඉතින් කොහොමවත් ඔබත් විශ්වාස කරනවා ඔබත් කියන අපි කවදා මේ පාරමී දම් මේ පුරමු කියලා. ඔව්. නීලා වික්‍රමසිංහ ගායනා කරපු හරි අපූර්ව ගීතයක් ඔබ තෝරාගත්තේ. අපි ඒ ගීතයත් ගායනා කරමු එහෙනම්. අපි අනුශාත ආරාධනා කරනවා. සෙනෙහසකට අරුතක් වැඩසටහනින් අමිලා සූරියගේ විශාරද අමිලා සූරියගේ ගායනා කරන තවත් ගීතයක් අහන්නට අපි සූදානම් වෙන්නේ. නීලා වික්‍රමසිංහයන් ගායනා කරපු මේ ගීතය. ආදරය මත හොස්මක් තියන්න. සෙනෙහසකට අරුතක්. සෙනෙහසකට අරුතක්. සිරි සිරි සීත පොද වැස්සේ පාවිලා යයි ඈතින් ඈතට සිතුවිලි පෙම් විහඟුන් හකීකරුද මිතාරම් කියා දෙන්න පිම්බරානනේ කියා දෙන්න පිම්බරානනේ
විජි විජි ගාන තුරු සිරසේ පිංගි පිංගි පාන මල් කෙමියේ විකසිත ප්‍රේම ප්‍රාර්ථනා සුන්දරයි මෙතරම් දන්නේ නුඹ විතරයි කියා දෙන්න පෙම්බරානනේ කියා දෙන්න පෙම්බරානනේ දිලි දිලි පීත සඳ එළියේ රැලි රැලි සේම සිඳුරලේ වද දෙන හීන රැදිවා උණුසුමයි මෙතරම් දන්නේ නුඹ විතරයි කියා දෙන්න පෙම්බරානනේ කියා දෙන්න පෙම්බරානනේ සිරි සිරි සීත පොද වැස්සේ පාවෙලා යයි ඈතින් ඈතට සිතුවිලි පෙම් විහඟුන් අකීකරුද මතාරම් කියා දෙන්න පෙම්බරානනේ කියා දෙන්න පෙම්බරානනේ අප නැවතත් සෙනෙහසකට අරුතක් වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. වැඩසටහනේ අවසාන භාගයට කෙමින් ලං වෙලා තියෙන මොහොතක අපි අද වැඩසටහනට සම්බන්ධ කරගත්තේ විශාරද අමිලා සූරියගේ ආදරණීය අමිලක්කව. ඒත් එක්කම අනෝෂ් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ගිටාර් වාදනයෙන් අද වැඩසටහනට. ඒත් එක්කම කලින් මතක් කරා වගේ අපේ සභාපතිතුමන් නිහාල් මායදුන මැතිතුමන් ඒත් එක්කම ආයෝමා මායදුන මැතිණියවත් අපි මතක් කරනවා මේ වෙලාවේ. අපේ කාර්ය මණ්ඩලයේ මේ කැමරා ශිල්පීන් අපේ ආදරණීය සහෝදරයන් සියලු දෙනාවත් ගොඩක් ආදරෙන් මතක් කරන ගමන් තමයි මේ වැඩසටහන මේ විදිහට අපි කරගෙන යන්නේ. ඉතින් අපි අමිලක්කත් එක්ක කතා කරා මේ සෙනෙහසකට අරුතක් වැඩසටහනට. මං කිව්වා අද විශේෂ වූ කෙනෙක් අපි සම්බන්ධ කරගත්තේ. කාන්තා දිනේ දවසේ මේ කාන්තාවන් වෙනුවෙන් වෙන්වෙච්ච දිනේ දවසේ අයවත් අපි සම්බන්ධ කරගන්න විශේෂ වූ හේතුවක් තියෙනවා. ඒ හේතුවත් අපි දැන් මේ අවසානයේදී අපි කතා කරනවා. විශේෂයෙන් දැන් අපි කතා කරා ඔබ ගැන, ඒත් එක්කම ඔබේ ගීත නිර්මාණ ගැන කතා කරා, ගුරුවරුන් ගැන කතා කරා, පවුලේ අය ගැන කතා කරා. ඉතින් ඒත් එක්කම දැන් ඔබ තවත් ගීතයක් තෝරා ගන්නවා අවසානයේදී. විශේෂයෙන් රුක්මනී දේවිය ගැන කතා කරනකොට දැන් සංගීත ශාස්ත්‍රය ගත්තත්, රංගන ශාස්ත්‍රය ගත්තත්, ඒත් එක්කම නර්තනීය පැත්තෙන් ගත්තත් කාන්තාවක් විදියට ඇය සුවිශේෂ වූ තැනක ඉන්න කෙනෙක්. හැමෝම කතා කරන. ඒ කියන්නේ ලස්සන අතින් ගත්තත් නේද? ඉතින් අපි දැකලා නැති වුණාට ඇයව අපි රූපවාහිනියෙන් නැත්තම් ඡායාරූප වලින් දැකලා තියෙනවා ඇයව. කොහොම වුණත් ඇය වෙනුවෙන් උපහාර හුලෙලවල් බොහෝමයක් පවත්වනවා. ඇය ගැන බොහෝ දෙනා කතා කරනවා. ඇයගේ ගීත ගායනා කරනවා. නමුත් මේ සුවිශේෂ වූ දවසේ ඇය වෙනුවෙන්ම ගීතයක් නිර්මාණය වුණා මේ ඔබ අතින්. ඉතින් ඒ සුවිශේෂ වූ දවසේ අපි ඇය ගැන කතා කරොත් මං හිතන්නේ හොඳ වේවි. මොකද කාන්තා දිනේ දවසේ ඇය ගැනත් කතා කරන්න අපිට අවස්ථාවක් ලැබීම ගැනත් මම සතුටු වෙනවා ඇත්තටම. භාග්‍යයක් ඔව් ඇත්තමයි. මොකද මම මේ රුක්මනී දේවී කියන ඒ මහත්මියට මගේ ගොඩාක් කාලේ ඉඳලා වගේ මම ගොඩාක් ආදරය කළා. මොකද මගේ අම්මා තාත්තා ඒ කාලේ එතුමිය රඟපාපු ෆිල්ම්ස් වල කියන්නේ චිත්‍රපට බලලා තියෙනවා. ඒවා ගැන නිතර අම්මයි තාත්තයි කතා කරා. එතකොට මගේ තාත්තත් හරි කැමති මේ ගීතවලට. ඉතින් ඒ නිසා වෙන්නේ නැති අපිත් ඒ ගීතවලට ගොඩාක් ආදරය කළා. පුංචි කාලේ ඉඳලම. ඉතින් ওই විදිහට ගීත එතුමියගේ ගීත ගායනා කළා. ඒවා රස වින්දා. ඒ වගේම දැන් මම මෑතකදී මට මේ විශාරද ලසන්ත දේවප්‍රිය අල්විස් මේ මහත්මයා
මෙතුමා විසින් පවත්වගෙන යන ආයතනයක්. එතනට මට සහභාගී වෙන්න පුළුවන් කමක් ලැබුණා. එහිදී රුක්මනී දේවිය ගී උපහාර උළෙලකට. එතකොට මේ ගීතය නිර්මාණය කරලා එදා ගායනා කරා. ඉතින් ගායනා කරාට පස්සේ මට හරි ආසයි තුණා මේ ගීතේ අනේ මට ගායනා කරන්න පුළුවන් කමක් තියනවා නම් කියලා. මොකද මේක හරිම රසවත් ගීතයක්. ඉතින් මම එතුමාගෙන් ඇහුවම එතුමා කිව්වා හරි අමිලා ඔයා මේක ගායනා කරන්න කියලා. මේක ඇත්තටම මේ ගීත රචනය කරලා තියෙන විද්‍යාපති කාටගස්තිනී ධම්මරතන හිමි අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ. ඉතින් බොහොම ලස්සන ගීතයක්. ඉතින් එතුමා තමයි මේකට සංගීතය ඔක්කොම කළා මට ලබා දුන්නේ. මෑතකදී කරලා ගිය අවුරුද්දේ මේක ප්‍රචාරය වුණේ. එනි දැක්ුණේ. ඔබට පුළුවන් දැන් සඳ TV YouTube පිටුව හරහා සම්බන්ධ වුණොත් ඔබට පුළුවන් මේ ගීතේ රූප රචනය දැක බලා ගන්නටත් විශේෂයෙන් දැන් ඔබ ගායනා කරපු හරි ලස්සන ගීතයක්. ඉතින් අපි මේ වැඩසටහනටත් තෝරා ගන්නට හේතු වුණේ දැන් අපි අද කාන්තා දිනයේ දවසේ මේ කාන්තාවන් වෙනුවෙන් වෙච්ච දවසේ දිනයේ දවසේ අමිලකවත් සම්බන්ධ කරගෙන රුක්මනී දේවියගේ ගීතයක් ගායනා කරන්න පුළුවන් නම් ඒකත් මම හිතනවා මේ සුවිශේෂ උදයක් සහ මේ දවසේ ඇය ගැනත් මතක් කරොත් මම හිතන්නේ ගොඩක් හොඳයි. මොකද කලාව පැත්තෙන් අප වෙනුවෙන් බොහෝ නිර්මාණ දායාද කරපු කෙනෙක් ඇය. ඉතින් අපි ඇයගේ ගීතය අපි අවසානයේට ගායනා කරන්න තියාගෙන දැන් මේ සෙනෙහසකට අරුතක් වැඩසටහනට සම්බන්ධ වීම ගැන ඔබ මුලින්ම කතා කරා. ඇත්තටම දැන් මේ වැඩසටහනට දැන් අපි කාලයත් එක්ක අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. නමුත් ඉතින් කාලය අපිට හරස් වෙනවා මේ වැඩසටහන. ඉතින් ඔබට මොකද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වැඩසටහන ගැන සහ ඉදිරියේදී ඔබේ නිර්මාණත් අපිට තව දැක ගන්න හැකි වේවි මම හිතන්නේ නේද? තව නිර්මාණ කීපයක් කරන්න ඇත්තට බලාපොරොත්තු වෙනවා. හිමින් යන ගමනේදී නෑ මම දැක්ක දැන් ගොඩක් මේ රූප රචනා නැති වුණාට අපි දැන් ඔඩියෝස් කරලා තියෙනවානේ ගොඩක් කියනවා. අපි සඳ රේඩියෝ හරහා ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන් වුණොත් www.sandradio.lk වෙබ් අඩවිය හරහා අපිව සම්බන්ධ කරගත්තොත් ඇගේ ගීතත් ඔන්න අහන්නට හැකියාව තියෙනවා. ඇගේ ගීත බොහොමයක් ප්‍රචාරය වෙනවා අපේ වැඩසටහනේ අපේ ගුවන්විදුලියේ. ඉතින් ඒ ගීත අපිට රූප රචනා විදිහට ඉස්සරහට දැක ගන්න ලැබෙයි මම හිතනවා. එතකොට අද දවසේ ඇත්තට මට සතුටුයි. මේ වගේ වැඩසටහනට සහභාගී වීම ගැනත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මට ආරාධනා කරා අර සසිත මල්ලිට. එතකොට රාජකාරී වද්දේ ඔබ සම්බන්ධ වීම ගැන තමයි මමත් ඒකට තියෙන කැමැත්තම නිසා මම කොහොම හරි කාලය කළමනා කරගෙන මේකට සහභාගී වුණා. ඔබට බොහොමත් ස්තුතියි මල්ලි මට ආරාධනා කළාට. ඉතින් මේ මල්ලිත් මට සංගීතය සපයපු මල්ලිත් කැමරාකරණය කරපු මල්ලිත් මට හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සඳ TV ආයතනයටත් සුබ පතනවා. තවත් දියුණු වෙලා මේ දේවල් හරියාකාරව කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ඉදිරියට ලස්සන වැඩසටහනක් ඇත්තටම කවුරුත් බලනවා. සෙනෙහසට අරුතක් කිව්වම ඉතින් අපිට ආදරෙන් තොර අපිට ජීවත් වෙන්න ඇත්තටම බැහැ නේද? ගීතවල දැන් බලන්න ගීතවල තියෙන කොයිතර හැම පැත්තෙම මේ ආදරය ගැන කතා වෙන ගීත, විරහ ගීත, මව්ගුණ ගීත, බුදුගුණ ගීත හැම එකම තියෙනවනේ මේකේ. ඒ හැමතැනම ආදරය එකතු වෙච්ච දේවල්. ඉතින් කවදාවත් මෙතනින් වෙන් වෙලා ජීවිතේ හෙටක් අපිට තියෙන්නේ මේ ආදරය නිසා තමයි. ඉතින් අපිට හෙටක් ගැන හිතන්න පුළුවන් වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්. ඉතින් සෙනෙහසකට අරුතක් අපි එකතු කරන්නේ ඔබේ ආදරයත් අපේ ආදරයත් හරි අපූර්වට ගලපලා තමයි මේ වැඩසටහන මේ විදිහට කරන්නේ. ඉතින් වැඩසටහන අවසානයේ අමිලක්ක ගායනා කරන රුක්මනී දේවී වෙනුවෙන් නිර්මාණය වෙච්ච උපහාර ගීතයක් අපි තෝරාගත්තේ අවසානයේදී. අපි පුංචි වචන කීපයක් ගායනා කරලා ඔබේ රූප රචනාවත් අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට බලන්නට අපි අවස්ථාව සලසා දෙමු. ඉතින් ඒ ගීතයත් එක්කම අද සෙනෙහසකට අරුතක් වැඩසටහනින් සමුගෙන යන්නටයි අපේ මේ සූදානම. ලබන සතියේත් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අමිලක්කේ ඔබටත් බෙහෙවින්ම ස්තුතියි. බොහොම ස්තුතියි මල්ලි. මාව කතාගත්තට. එහෙනම් ගිහින් එන්න ලබන සතියේ නැවතත් අපි හමු වෙමු. සඳරස් කැකුළු කුමුදු පොඩි විකසිත සිරිකැන්දා ගායන ගීමල් රුක්මනී දේවී නාමය සිහිරන්දා වේ
අන්දා නාමය පොබයමු මතු මතු දිනටත් අදරින් සිහිකෙන්දා සඳරස් කැකුළු කුමුදු පොඩි විකසිත සිරිකැන්දා ගායන ගීමල් රුක්මනි දේවි නාමය සිහිරන්දා වැහෙන පිණී බිඳු නෙත්තු අග තවරා දෙනුවන් මත අන්දා නාමය ඔබයමු මතු මතු දිනටත් අදරින් සිහිකැන්දා
ආදරය මත හුස්මක් තියන්න. සෙනෙහසකට අරුතක්. සෙනෙහසකට අරුතක්.